සුබ සන්ධ්‍යාවක්. පහුගිය දවසක මට මේ කොලජන් ඩ්‍රින්ක් එක බොන්න හම්බුණා. මේක ස්පාර්ක්ලින් කොලජන් බයි යටි කියලා මේ බ්‍රෑන්ඩ් එක ලංකාවේ හදන එකක්. පෞද්ගලිකව මම කොලජන් ගන්නවා. මම ගන්නේ කොරියන් බ්‍රෑන්ඩ් එකක්. හැබැයි මම ඔයාට කියන්නේ නැහැ ඔයාත් අනිවාර්යෙන් කොලජන් ගන්න ඕනි කියලා. ඒක ඔයාගේ පෞද්ගලික කැමැත්ත. මම මේක ගැන පොඩි රිසර්ච් එකක් කරා. ඒක මම ඔයාට කියන්නම්. මේකේ 200 මිලිග්‍රෑම්ස් කොලජන් පෙප්ටයිඩ්ස් අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සෙක් කොලජන් පෙප්ටයිඩ්ස් 2000 ඉඳලා 10000 වෙනකන් දවසට ගන්න ඕනි කියලා කියනවා. ඒ වගේම මේකේ කැලරි තියෙන්නේ කැලරි 8යි. මේකේ no sugar. ඒ වගේම මෙතන අඩංගු වෙනවා බයොටින් 12.5. ඒ වගේම විටමින් B6, විටමින් B12, විටමින් B5. මේකේ ඉලෙක්ට්‍රොලයිට්ස් තියෙනවා පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්. මම දැන් ඔය කියපු ටික මේකේ තියෙනවා නම් මේක සමට අපේ නියපොතු ඔය කියන හැම දේටම ගොඩාක්ම හොඳ. ඒ හොඳ දේවල්නේ. දැන් බලමු මේකේ නරක දේවල් මොනවද තියෙන්නේ කියලා. මේකේ ප්‍රධාන වශයෙන් කොලජන් ටයිප් එක මොකක්ද කියලා කියන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ කියන්නේ මේකේ කොලජන් ටයිප් තියෙනවානේ ටයිප් 1, ටයිප් 2, ටයිප් 3 නැත්නම් හයිඩ්‍රොලයිස්ඩ් පෙප්ටයිඩ්ස් ඒ මොනවද කියලා මේකේ ඒගොල්ලෝ කියලා නැහැ. ඒ කියන්නේ නිකන් කොලජන් කියලා විතරයි දාලා තියෙන්නේ. අනිත් එක තමයි මේකේ ආටිෆිෂල් කලර් එකක් තියෙනවා. ඒ කියන්නේ රෙඩ් ඩයි එකක් දාලා තියෙනවා. ඉතින් ඒක ගැනත් සැලකිලිමත් වෙන්න වෙනවා. අනිත් දේ තමයි මේකේ ආටිෆිෂල් ස්වීට්නර් එකක් අඩංගු වෙනවා සුක්‍රලෝස් කියලා. මේක FDA approved කියලා කියනවා. ඒ වුණාට සමහර අය ඉන්නවා අපි අතරේ ඔය ආටිෆිෂල් ස්වීට්නර් වලට ඇලර්ජි අය. ඉතින් ඒ අයත් මේක බොනවා නම් බොහොම සැලකිලිමත් වෙන්න. කොලජන් එකක් සෑහෙන ගණන් නිසා මේක රුපියල් 400ක් වෙනකොට මේ අඩංගු වෙලා තියෙන දේවල් එක මම හිතනවා මේක අපිට ටිකක් හොඳයි කියලා කතා කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් කියලා. ඒ කොහොම වුණත් ඔයා මේව බොන්න කැමති මිනිස්සෙක් නම් ගෙදරදීම කොහොමද කොලජන් එකක් හදාගන්නේ කියලා මම ලබන සතිය ඔයාට කියලා දෙනවා. Thank you so much for watching. Till next time. Bye.